එක කොකෝ. ඔයාට දිනන්න ඕන නම් අඩුවෙන් වැඩ කරන්න. මොකක්ද ඒ කිව්වේ? එහෙම නේද හිතුනේ? හැබැයි ඒත් එක්කම හිතුණා නේද මොකද්ද මෙයා මේ කියන්නේ යන්නේ කියලා? ඇත්ත. දිනන්න ඕනේ නම් අඩුවෙන් වැඩ කරන්න ඕනේ. අපිට හැමතැනම ඇහෙන්නේ නිදි නැති රැයවල් ගත කරන්න, නිවාඩු දවස් කියලා ඒවා නැහැ. අන්න ඒ වගේ කතානේ. හැබැයි මේ කතාව අහන්නකෝ. දිනනවා කියන්නේ ඇත්තටම මොකක්ද? ගොඩක් දෙනෙක්ට දිනනවා කිව්වම එකපාරට ඔලුවට එන්නේ ඩිග්‍රී එක ඉවර කරගන්න එක, හොඳ ජොබ් එකක් හොයාගන්න එක, ජොබ් එකේ ඉස්සරහට යන එක, සල්ලි උතුරන බිස්නස් එකක් හදන එක, ඔන්න ඔය වගේ දේවල්. හැබැයි ඒ හැමදේම කරන්නේ මොනව වෙනුවෙන්ද? හොඳ ජීවිතයක් ළඟා කරගන්න තමයි ඒ දේවල් කරන්න කියන එක තමයි ගොඩ දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ. ඒත් ඔයාගේ ඔය හසල් එක කවදාවත් ඉවර නොවෙන එකක් නම් ඔයා කවද්ද හොඳට ජීවත් වෙන්නේ? මම මේ කියන්නේ ඩිග්‍රී එක අරන් ස්ටේබල් වෙලා බිස්නස් එකක් යම් තාක් මට්ටමකට ගෙනල්ලා ස්ටේබල් වෙලා Tamanගේ ඇත්ත අවශ්‍යතාවයන් සහ ඕමනාවන් අඳුනගෙන සැපසේ ජීවත් වෙනවා කියන එක දන්නේ නැති අය ගැන බහුතරයක් ඉන්නේ එහෙම අයනේ. එයාලා හැමදාම මොකක්ද ගෝල් එකක් පස්සේ යනවා. ක්වොලිෆිකේෂන්ස් හදනවා, සර්ටිෆිකට්ස් ගන්නවා, එක්ස්පෑන්ඩ් වෙනවා, ඉවරයක් නැති ජර්නි එකක් යනවා. ඒත් අවසානයේ බැලුවම ගෝල්ස් ඇචීව් කළාට ලයිෆ් එක දිනලා නැහැ. සතුටින් ජීවත් වෙලා නැහැ. ෆුල් සැපේ ජීවත් වෙන්න ඔයාට ජීවිත කාලෙටම කොච්චර වියදම් වෙයිද? මේක තමයි වැදගත්ම කොටස. මට ඉස්සර ඕනේ වුණා ලොකු සල්ලිකාරයෙක් වෙන්න. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, බිලියනපතියෙක් වෙන්න. ඒත් පස්සේ කාලෙක මම කල්පනා කළා බිලියනපතියෙක් වෙන්නේ ඇයි කියලා. ඒ ගමනේ මට ආයේ හැරීමක් නැහැ. මගේ කෑදරකම එන්න වැඩි වෙයි. මට ජීවත් වෙන්න අමතක වෙයි. මට එහෙම හිතුණා. ඊට පස්සේ මම හෙව්වා මට ෆුල් සැපේ ඉන්න. මම බලාපොරොත්තු වෙන නිදහස් සාමකාමී ජීවිතය ගෙවන්න මට ඕනේ මොනවද? ඒ වෙනුවෙන් මම දල වශයෙන් අවුරුදු 75ක් ජීවත් වුණොත් කොච්චර සල්ලියක් ඕනේ වෙයිද කියලා. ඊට පස්සේ මම ආවා එක නම්බර් එකකට. මම හොයන්න ඕනේ මෙච්චරයි කියලා. දැන් ගාණක් තියෙනවා. ඒ ගාණ හොයන්න මම මොන වැඩ කොච්චර ප්‍රමාණයක් කරන්න ඕනද කියලා ඔප්ෂන් එකක් ඕනේ තරම් තියෙනවා. මම දැන් දන්නවා මේ යන ගමනේදී මම මේ දිවිල්ල නතර කරන තැනක් එනවා කියලා. ඒකත් කැල්කියුලේට් කරන්න පුළුවන් කාලයක්. තාමත් ඒ ගානෙන් 100%ක්වත් හොයලා නැති එක වෙනම කතාවක්. ඒක ගැනත් මම ඉස්සරහට කියන්නම්. දැන් මට ස්මාර්ට් ගෝල් එකක් තියෙනවා. ඒක ස්පෙસિෆික්, මෙෂරබල්, ඇචීවබල්, රියලිස්ටික්, ඒ වගේම ටයිම් බවුන්ඩ් ගෝල් එකක්. එහෙම ගෝල් එකක් සෙට් කරගත්තට පස්සේ ඔයා මුල් කාලේ වැය කරන්න ඕනේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඉගෙන ගන්න, ඔයාගේ ස්කිල්ස් යූස් කරලා වැඩ කරන්න, නෙට්වර්ක් එක හදාගන්න වගේ දේවල් වලට. මේ කාලෙදී ඔයාව දකින ඔයාගේ අම්මට තාත්තට උනත් හිතෙන්න පුළුවන් වැඩ කරන තැන පඩිය පොඩ්ඩක් වැඩි වුණාට මූගේ නම් ලොකු දියුණුවක් පේන්නේ නැහැ කියලා. ඒක එහෙම තමයි. මේක චීන උණපඳුර වගේ සීන් එකක්. අවුරුදු 5ක් 6ක් යනකම් අංකුරයක්වත් එන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මාසෙන් දෙකෙන් උස කොළ පිරුණු ගහක්. ඔයා මේ කාලේ ඇතුළතදී කරන්නේ ඔයා කරන්න ඕනේ දේවල් විතරයි. ඔයා හදාගත්තනේ අර ගෝල් එකට යන්න ඔයාට කරන්න ඕනේ දේවල්. අන්න ඒ දේවල් වලට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න තමයි ඔයා මේ කාලේ වැය කරන්නේ. කරන වැඩේ අනුව කාලේ වෙනස් වෙන්න පුළුවන්. ඒක අවුරුද්දක්, අවුරුදු 5ක් 10ක් අතර වෙන්න පුළුවන්. ඒක ඔයාට බාරයි. මේ කාලය ඇතුලේ ඔයාට වුණත් මහා කාලකන්ණි හැඟීමක් ඔයා ගැනම එන්න පුළුවන්. ඒත් මතක තියාගන්න, ඔයා ඉන්නේ ගේම් එකක. අතාරින්න එපා. ඔයා කියන චීන උණ පැලේට දිගටම වතුර දාන්න. එලියෙන් වගේම ඔයාගේ මනස ඇතුලෙන් එන ප්‍රශ්නවලට ෂොට් එක දෙන්න. ඉතින් මේක තමයි මිනිස්සෙක්ට සතුටින් ජීවත් වෙන්න හොඳම ඔප්ෂන් එක. මොකද අර මුල් කාලේ අවශ්‍ය දේ විතරක් කරන නිසා ඔයාට ඒ කාලෙත් නිදහස තියෙනවා. ඊට පස්සේ ගෝල්ස් ඇචීව් කරන දාට කොහොමත් නිදහස හම්බෙනවා. හැමදාම එක එක ලෙවල් වල නිදහසක් ඔයා අත්විඳිනවා. ඉතින් ඔයාට ඇත්තටම දිනන්න ඕනේ කෙනෙක් නම් ඔයා ජීවිතේ දිනනවා කියලා කියන්නේ ඔයා හිතාගත්තේ නැති, එහෙම නැත්නම් තව කෙනෙක් කියන නිකන් දේවල් ටිකක් ළඟා කරගන්න එකට වඩා ඔයාගේ නිදහස, ඔයාගේ සතුටත් එක්ක ඔයා බලාපොරොත්තු වෙන ලෙවල් එකකට අප් වෙන එක. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ අපි හැමදාම ඔයාගේ ජීවිතයට ගේනවා කතා ටීවී තුලින්. කතා ටීවී channel එක තාමත් subscribe කරලා නැති අපේ යාළුවෝ හැමෝටම අපි ආරාධනා කරනවා දිගටම කතා ටීවී එක එකතු වෙලා ඔයාගේ ජීවිතේ කතාව වෙනස් කරගන්න ලෑස්ති වෙන්න කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.
තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු. හැමෝම හොයන කොරියන් ඇප් එක කෝකෝ. කොරියන් භාෂා විභාගයට හුරු කරන ප්‍රශ්න පත්‍ර 150කට වඩා ඇතුළත් ලංකාවේ එකම ඇප් එක. දැන්ම පිවිසන්න www.kogo.lk. Kogo කොරියන්ම විතරමයි.